දැන් ඔය වතුර බැහැලා තියෙන්නේ. තව දවසක් බලමු. මොකද වැවේ වතුර වැඩි. වැව සුවර් නැහැ. හෙට ගිහින් ගෙවල් දොරවල් ටික අස් කරගන්නකො අපිට පවුල් 250ටම අවශ්‍ය ආධාර ලැබෙනවා. ඒ ගැන මම කතා කරලා තියෙනවා. මේ සමන් මල්ලි. එන්නකො මගෙත් එක්ක යන්න මේ හෙට ලොකු වැඩක් තියෙනවා අපිට කරන්න. මේ අයට බඩු ටික බෙදලා දෙන්න. ඒ වැඩ ටික බලන්න ඕන. මචං අරන් එන බඩු ටික අපේ ගෙදරින් දාගමු. ඔතන තියාගෙන පැක් කරලා ගෙදරට එන්න කියලා කට්ටියට බෙදලා දෙමු. ඉතින් මෙච්චර මේ බැහැලා ගමට වැඩ කරන එකේ මේ දේවල් නිකම්ම කරලා බෑනේ. හරිනේ. ඔයා උදේ එන්න. මං ගෙදර ඉන්නේ. සීලවතීගේ මං කියන බඩු ටික අරන් උරේට දාලා දෙන්න හදිස්සියක් නැහැ. හැම පවුලකටම තියෙන්නේ. මේ ගැන වචනයක් පිට කරන්න එපා. මේ ටික කොහොම තිබ්බාවයි තව සතියක් විතර. ඊට පස්සේ කරන්න ඕන දේ කෝල් එකක් දෙන්නම්. හරිනේ? මට ඔය වැඩ හරියන්නේ නැහැ. ඌව මහ කැත වැඩ සර්. ඇයි මහත්තයෝ එහෙම කරන්නේ? මේ මිනිසුන්ට වෙලා තියෙන දේ තමුන්ට පේන්නේ නැද්ද? හමුදාව පොලිසිය මෙතන මැරීගෙන මිනිස්සු ආරක්ෂා කරනවා. තමුන්ලා මෙතන බයිල ගහනවා රාජ්‍ය සේවකයන්ගේ නම කන්න එපා. තමුන්ලා නිසා අනිත් නිලධාරීන්ටත් පාර බැහැලා යන්න බෑ. උඹලා ඉස්සර හොරකම් කරන්නේ නැති. දැන් එහෙම බෑ. බඩුත් එක්කම අහුවෙලා තියෙන්නේ. නැගපන් ජීප් එකට.